අපිට තල රූප කියලා ඉගෙන ගන්න තියෙන්නේ විශේෂ තල රූප කීපයක් විතරයි. ඍජුගෝණාශ්‍රය, සමචතුරාශ්‍රය, ත්‍රිකෝණය, වෘත්තය සහ කේන්ද්‍රික ඛණ්ඩය. 10 වසරේදී අපිට අලුතෙන් එකතු වෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩය. අනිත් හතරම අපි දැනගෙන ඉඳලා තියෙනවා. අපි බලමු ඒකයි පරිමිතිය කොහොමද ගන්න කියලා. අපි ඍජුගෝණාශ්‍රය කියන්නේ මොකද කියලා. ඍජුගෝණාශ්‍රය කියන්නේ සම්මුඛ පාද යුගල සමානයි. මේකට මේක සමාන නැහැ. සම්මුඛ පාද යුගල විතරක් සමානයි. මේකට මේක සමානයි, මේකට මේක සමානයි. ශීර්ෂ කෝණ අංශක 90. එතකොට ත්‍රිකෝණාශ්‍රයක දිග අපි A කියලා ගත්තොත්, පළල B කියලා ගත්තොත්, පරිමිතිය 2a ධන b. ඒ කියන්නේ A ඒවා දෙකක් තියෙනවා, B ඒවා දෙකක් තියෙනවා. වටේ දිගනේ 2a ධන b. සමචතුරාශ්‍රයක් කියන්නේ පාද හතරම සමාන වුණු ශීර්ෂ කෝණ අංශක 90ක් වෙච්ච චතුරාශ්‍රයක්. අපි එක පාදයක දිග A කියලා ගත්තොත්, වටේ දිගනේ පරිමිතිය වෙන්නේ. එතකොට ඒවා හතරයි. ත්‍රිකෝණය ගත්තාම පාද තුනයි. අපි එක මේක A, මේක B, මේක C කියලා ගත්තොත් මේ පාද තුනේ එකතුව තමයි පරිමිතිය දෙන්නේ. A ධන B ධන C. වෘත්තය ගත්තොත් වෘත්තයක පරිමිතිය කියන්නේ මෙන්න මේ වටේ දිග. අපි වෘත්තයේ අරය R නම් අපි මේ වෘත්තයේ පරිමිතියට සූත්‍රයක් දන්නවා 2πr කියලා. π කියන්නේ නියතයක්. π කියන්නේ 3.14 නැත්නම් 22 බෙදීම 7 කියලා ගන්න. ඒක ගාන සුළු කරන්න ලේසි විදියට අපි මේ දෙකෙන් එකක් තෝරලා දානවා. සමහරවිට ගානේ 3.14යි කියලා දුන්නොත් අපි 3.14ම තමයි දානවා. ඊට පස්සේ කේන්ද්‍රික ඛණ්ඩය. මේක තමයි අපි අලුතෙන් ඉගෙන ගන්න. මේක මොකක්ද කියලා මම කියලා දෙන්නම්. ඒ කේන්ද්‍රික ඛණ්ඩේ මේ සූත්‍රය ගොඩනගෙන හැටි අපි ඊළඟට බලමු. කේන්ද්‍රික ඛණ්ඩය. කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ වෘත්තයෙන් කොටසක්. මේ වෘත්තය අපි මේ කොටස ගත්තොත් මේක කේන්ද්‍රික ඛණ්ඩයක්. මේ ඉතුරු කොටස ඒකත් කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්න පුළුවන්. කේන්ද්‍රික ඛණ්ඩයක අර්ථ දැක්වීම තමයි මේ වෘත්තයේ වක්‍රාකාර කොටසකිනුයි අරයන් දෙකකිනුයි සමන්විතයි. එතකොට අපි මෙන්න මේ කෝණයට මේ කේන්ද්‍රයේ අරයන් දෙක අතර කෝණයට අතුලේ තියෙන කෝණයට අපි කියනවා කේන්ද්‍ර කෝණය කියලා. මේ වක්‍රාකාර කොටසට අපි කියනවා චාප දිග කියලා. අපි බලමු මෙන්න මේ චාප දිග. කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිග කොහොමද ගන්නේ කියලා. මේ තියෙන්නේ අරය ආරුණු වෘත්තයක්. අපි දන්නවා ඒක මෙන්න වෘත්තය මෙන්න මේ වටේ දිග. ඒකට සූත්‍රයක් අපි දන්නවා අරය ආරුණු වටේ දිග සමානයි 2πr. මේ තියෙන්නේ ඒ වෘත්තයෙන් භාගයක්. ඒ වෘත්තයෙන් භාගයක් වෙද්දී මෙන්න මේ වක්‍රාකාර කොටසේ දිග අනිවාර්යෙන් මේකෙන් භාගයක් වෙන්න බෑ. මේකෙන් මේ වෘත්තයෙන් භාගයක වක්‍රාකාර කොටස දිග සම්පූර්ණ වෘත්තයෙන් භාගයක්. අපි ඒක ලියමු 2πr වැඩි කිරීම භාගය. මේක ගත්තොත් මේ තියෙන්නේ මේ වෘත්තයෙන් 4න් එකක්. එතකොට මේ වෘත්තයේ මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වක්‍රාකාර කොටසේ දිග වෙන්නේ මේ වෘත්තයේ වටේ දිගෙන් 4න් එකක්. ඒක අපිට ලියන්න පුළුවන් 2πr වැඩි කිරීම 1 බෙදීම 4යි කියලා. අපි මේ කේන්ද්‍රික ඛණ්ඩයේ මේ වෘත්තයේ කෝණ අතර අනුපාතය බලමු. මේ වෘත්තයේ කෝණය කේන්ද්‍ර කෝණය 360යි. මේක ඒ දෙක ඒකේ අනුපාතය 360 බෙදීම 360 සමානයි 1යි. මේකේ කේන්ද්‍ර කෝණය 180යි. මේකත් එක්ක බැලුවහම අනුපාතය බැලුවොත් 180 බෙදීම 360. ඒ කියන්නේ භාගය. මේක ගත්තොත් ඒකේ කේන්ද්‍ර කෝණය අංශක 90යි. මේකත් එක්ක අනුපාතය බලුවහම 1 බෙදීම 4යි. ඔයගොල්ලන්ට මේ අනුපාතය පේන්න ඇති. ඔයගොල්ලන්ට පේන්න ඇති මේක හැදෙන්නේ මේ කෝණ අතර අනුපාතයෙන් කියලා. මේ භාගය කියන එක මේ 1 බෙදීම 4 කියන එක හැදෙන්නේ මේ කෝණ අතර අනුපාතය. අපිට ඒකෙන් දා මේක මම ලියන්න පුළුවන්. වැඩි කිරීම 360 බෙදීම 360 වැඩි කිරීම අංශක 180 බෙදීම 360 අංශක 90 බෙදීම
360 සමානයි 2πr සමානයි 2πr බෙදීම 2 සමානයි 2πr බෙදීම 4 මේ සම්බන්ධය බලුවම අපිට මේ කේන්ද්‍ර කෝණය θ වෙනවා. කේන්ද්‍රික ඛණ්ඩයක මේ වක්‍ර කොටසයි දිග සමග සූත්‍රය අපිට හදාගන්න පුළුවන්. ඒ කියන්නේ මේ කෝණය θ මේකත් එක්ක අනුපාතය බලලා මෙන්න මේ සූත්‍රය හදාගන්න පුළුවන්. 2πr වැඩි කිරීම θ බෙදීම 360. මේක තමයි කේන්ද්‍රික ඛණ්ඩයක මෙන්න මේ ඡාප දිග හොයන සූත්‍රය. අපි දැන් කේන්ද්‍රීය ඛණ්ඩයේ ඡාප දිග අපි කේන්ද්‍රීය ඛණ්ඩයක පරිමිතිය ගන්න යන්නේ. අපි මේ ඡාප දිග දන්නවා. මේ r නේ. එහෙනම් පරිමිතිය අපිට නිකම්ම ලියන්න පුළුවන්. අර ඒවා දෙකක් දන්න 2πr වාරය θ බෙදීම 360. මේක තමයි කේන්ද්‍රීය ඛණ්ඩයක පරිමිතිය හොයන සූත්‍රය. අපි බලමු මේ ගණන් හදන්න එක. අපිට මෙන්න මේ ඡාප දිගවල අනිවාර්යයෙන්ම හොයන්න වෙනවා. ඊට පස්සේ මේ දිගවල ඇතුලේ මෙන්න මේ කැලි හතර හොයන්න වෙනවා. ඒකෙන් තමයි මේකේ පරිමිතිය හොයන්නේ. අපි දන්නවා මෙතන 10යි. මෙතන 3යි, මෙතන 4යි. 3යි 4යි එකතුව 7යි. 10න් 7ක් ගියාම මෙතන එනවා 3 සෙන්ටිමීටර. මෙතන ගත්තාම 2යි 5යි 7යි. මෙතන 10යි. 10න් 7ක් ගියාම සෙන්ටිමීටර් 3ක් මෙතනක් එනවා. මේක ගත්තාම 12යි. මෙතන 3යි 2යි 5යි. 12න් 5ක් ගියාම මෙතන සෙන්ටිමීටර් 7ක් එනවා. මේක ගත්තොත් 4යි 5යි 9යි. මෙතන තියෙන්නේ 12යි. 12න් 9ක් ගියාම සෙන්ටිමීටර් 3ක් මෙතන. අපි බලමු ඡාප දිගවල හොයන්න. ඔය මුලින්ම මේ හැම එකම අපිට පේනවා මෙතන අංශක 90නේ. මෙතන අංශක 90. මෙතන අංශක 90. මේකෙත් 90. එතකොට අපි දන්නවා මේ හැම එකම වෘත්ත වලින් 4න් එකක්. මොකක් හරි වෘත්තයකින් 4න් එකක්. එතකොට 2π වාරයක් අපි හිතමුකෝ නිකන් වෘත්තය හරි r කියලා. r වැඩි කිරීම 1 බෙදීම 4න් මෙන්න මේ ඡාප දිගනේ. එතකොට මේ හැම එකේදීම හොයද්දී අපි දන්නවා මෙන්න මේක මේ කැලලයි මෙන්න මේ කැලලයි පොදුයි. හරිය විතරයි වෙනස් වෙන්නේ. ඒකින්ද අපිට රේසියෙන් මෙහෙම හැදලා ඇති. දෙවාරයක් 5 කියන එක 22 බෙදීම 7 කියලා ගමු. ඒක එන අනිවාර්යෙන් එනවා. 1 බෙදීම 4ක් හැම එකටම එනවා. අරයන් විතරක් වෙනස් වෙනවා. අපි වරහන් ඇතුලේ අරයන් දාලා එකතු කරනවා. මේකේ හරිය 2. මේකේ හරිය 5යි. මේකේ 4යි. මේකේ 3යි. දැන් මේ එක එක ඡාප දිගවල අපිට හම් වෙනවා. මේක මේකෙන් වැඩි කරොත් මේක ඡාප දිග. මේක ඇල්ල මේකෙන් වැඩි කරොත් මේක ඡාප දිග. මේක ඇල්ල මේකෙන් වැඩි කරොත් මේක ඡාප දිග. අපිට එතකොට ඡාප හතරෙම දිගවල හම් වෙලා තියෙනවා. එකට එකතු වෙන්න ඕනේ මේ පාද දෙක. 7 ධන 3. මේ පාද දෙක. ධන 3 ධන 3. එතකොට පරිමිතිය සමාන වෙනවා මේ 3යි මේ 3යි මේ 3යි 3 ඒවා 3 3 3 9යි 7යි 16යි 16 ධන මේ දෙකට මේ 4 මේ දෙකයි මේ එකයි කැපුව හැකි. එතකොට මෙතන දෙකක් එනවා. ආයි මේක කැපුව හැකි මෙතන 11යි. 11 බෙදීම 7. මෙතන 2 ධන 4 6යි 3යි 9යි 5යි 14යි. 14ට 7 ඒවා දෙකක් තියෙනවා. එතකොට දෙවරක් 11 22ක් වෙනවා. 16 ධන 22යි. 28යි 38යි. සෙන්ටිමීටර් 38යි උත්තරේ. අපි දැන් බලමු මේක කොහොමද හදන්නේ. හරි. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තියෙන්නේ මොකක් හරි වෘත්තයකින් භාගයක්. මේ තියෙන්නේ
තව මොකක් හරි වෘත්තයකින් භාගය. මේ තියෙන්නේ වෘත්තයකින් භාගය. එතකොට මෙතන 2 cm කියලා දෙනවා. මේ සේරම සමානයි කියලා දෙන්නේ. එතකොට මෙතන 2යි මෙතන 2යි මෙතන 2යි. එතකොට මේ ලොකු වෘත්තය ගත්තොත් ලොකු වෘත්තය හරිය 2යි 2යි cm 4යි. මේ පොඩි වෘත්තයේ කාර්යය වෘත්ත භාගයේ අරය cm 2යි. එතකොට අපි දන්නවා මේ හැම එකම මොකක් හරි වෘත්තයකින් භාගයක් කියලා. එතකොට අපි දන්නවා චාප කොටසක දිව ගන්නදී 2π දැන් අපි කලින් ගන්න හදලා බැලුවා. අපි π සමාන 22 බෙදීම 7නේ. එතකොට කලින් ගානේ එක බෙදීම 4 පොදු වුණා වගේ. මේකේ අර්ධ වෘත්ත තියෙන හින්දා භාගෙ හැම එකටම පොදු. අපි ඒ භාගෙත් එළියට අරගෙන වරහන දාලා වරහනේ ඇතුලේ අරයන් ටික විතරක් දාලා දුන්නා. එතකොට මේ වෘත්තයේ ආරය 2යි. අර්ධ වෘත්තේ. මේ අර්ධ වෘත්තයේ ආරය සෙන්ටිමීටර් 2යි. ඒකට එකතු වෙන්න ඕනේ. මේ ලොකු අර්ධ වෘත්තය. ලොකු අර්ධ වෘත්තයේ ආරය සෙන්ටිමීටර් 4යි. අපි ඒක දාන්න. එතකොට මේක ආවා. එතකොට මේ සම්පූර්ණ රූපේ වටේ දිග එනවා. ඒ කියන්නේ මේකේ පරිමිතිය එනවා. ගත්තහම අපි මේක සුළු කරනවා. 2 වාරයක් 22 බෙදීම 7 වාරයක් භාගය වාරයක් 2 දරන 2 4යි 4යි 8යි. මේ දෙකට මේ දෙක කැපුණා. 22 වට 2 16යි. එකක් ඉතුරු 8 2 16යි 17යි. බෙදීම 7යි සෙන්ටිමීටර. මේ ශීර්ෂයේ ඉඳන් මේ පාදයට අඳින ලම්බකේ මේ පාදයේ 1/3ට අනුපාතයට බෙදෙනකොට මේ ත්‍රිකෝණයේ පරිමිතිය සඳහා ප්‍රකාශනයක් ගොඩනගන්න බලමු. මේ පාදය මේ ත්‍රිකෝණයේ විකර්ණය. මේ පාදය මේ ත්‍රිකෝණයේ විකර්ණය. අපි පරිමිතිය සඳහා කෙලින්ම ප්‍රකාශනය ලියමු. පරිමිතිය සමානයි. මේ පාද තුනේ එකතු වෙන්නේ. අපි මුලින් මේ පාදේ ගමු. A ධන මේ පාදයට. මේ පාදයට අපි පයිතගොරස් වලින් ඒ පාදයේ දිග ලියමු. පයිතගොරස් ප්‍රමේය. h වර්ගය ධන 3යි a බෙදීම 4 වර්ගයේ වර්ගමූලය ධන. ඊට පස්සේ අපිට ඕනේ මෙන්න මේ පාදයට. අපි ඒක මම එහෙම දෙන්න ගත්තොත් h වර්ගය ධන a බෙදීම 4 වර්ගයේ වර්ගමූලය. මේ පාදයේ මේ ත්‍රිකෝණයේ පරිමිතිය සඳහා ප්‍රකාශනය අපිට හම්බුනේ.